ඉතින් සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම සනුසඳු YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මගේ day vlog එක ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න, මාව subscribe කරන්න, comment එකකුත් දාන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද උදේ පාන්දරම මොන සෝදගෙන ඒ වැඩ ටික ඉවර කරගෙන කොණ්ඩේ පීරන ගමන් තමයි මම නම් ඉන්නේ. අපේ සනුවත් වැඩට යව්වා. දැන් වෙලාව 7:40ට විතර ඇති. ඔන්න ඉතින් මම කොණ්ඩෙත් පීරන ගත්තා. ඊට පස්සේ මට ලිප් බාම් නැත්තම් පිස්සු වගේ. මේ ලිප් බාම් එකේ මේ පොඩි ටින්ට් එකක් තියෙනවා. මේ පේනවනේ ඒක මම කොච්චර දුරට ඉවර වෙනකම් ගාලාද කියලා. මොල්ඩ් මම හැමදාම කියනවා වගේ මම අවුරුදු 23ක චූටි වයිෆ් කෙනෙක්. ඉතින් අද යම් මගේ වීඩියෝ එක බලන්න. දැන් යම් මිදුලතු ගානේ. මොන මගේ මෙයාවත් අහුල ගත්තා. බලන්න මගේ චූටි පුතා මේ මගේ චූටි බබා. මේ ඉන්නේ අනේ ඔයාලට හැමදාම කරදර කරන කුකුලා. මෙයා තමයි හැමදාම අයියෙන් කෑ ගහන්නේ. බබා මිදුලතු ගන්න ඉල්ලනවා. අතු ගන්න පුළුවන්ද? ඉතින් ඔන්න දැන් නම් වෙලාව 8:15ට විතර ඇති. මම හිමීට මිදුල අතු ගන්නවා. පැත්තකින් අපේ වයිටත් නිදාගෙන ඉන්නවා. ඉතින් මේ තරම්වත් ඉක්මනට අතු ගන්න බැයි නම් ඔයාලගේ කිසිම වැඩක් නැහැ. තේරුමක් නෑ ඇත්තටම කිව්වොත්. ඕකේ. ඔන්න ඉතින් මම මිදුල අතු ගාලා ඉවරයි. අපේ වයිට ගිහින් චෙක් කරනවා මේකේ හරියට අතු ගාලාද කියලා. එතකොට මේ පැත්තෙන් ඉන්න අපේ මොගිගේ තාත්තා පොලා මොහොයි කියන්නේ? හයි කියන්නේ මනික. එයා ටිකක් වයසයි යන්නේ. මම මේ අපේ සනුගේ පරණ සෙරෙප්පු දෙකක් දාගෙන මිදුලතු ගෑවේ. පේනවනේ නිකන් මේ පොඩි කාලේ අප්පච්චිගේ සෙරෙප්පු දෙකක් දාගත්තා වගේ. ඉතින් ඔන්න මම උදේට කන්න හදන්නේ. මට උදේට වැඩි බත් කන්න බෑ. මන් දන්නේ මොන ලෙඩක්ද කියලා. මේ පේනවනේ පත් චුට්ටක් බෙදාගත්තා. ගොඩක් වගේද වෙන්නේ නෑනේ චුට්ටක්. මං පරිපූර්ණට ගෝවා දාලා හදලා දිනවා අම්මා. මං ඉතින් ඒව කන්න ආසයි හින්දා තමයි මේ චුට්ටක් බෙදාගත්තේ. නැත්තම් මීට වඩා අඩු කරනවා. මං කාලේ එන්නම්. ඉතින් බත් චුට්ටත් කාලා කෙසෙල් ගෙඩියක් කන්න තමයි ආවේ. සීනි කෙසෙල් තිබ්බා. ඉතින් ගෙඩියක් කඩාගෙන කෑවා. ඉතින් මට ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි හෙට මගේ බර්ත්ඩේ එක. හෙට මගේ 23 වෙනි බර්ත්ඩේ එක. ඉතින් මං ඒ ගැන පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම මගේ කලින් මම හවස් වරුවක vlog එකක් දැම්මා. අන්න ඒකට ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා වීඩියෝ එක ලස්සනයි, මම පිළිවෙලයි, බලන්න ආස හිතෙනවා වගේ කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඇත්තටම මං ඒවා කියවුවොත් මට හරි සතුටු හිතුණා. ඒ නිසාමයි මම මේ තව වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම ඔයාලට ගොඩාක් ආදරේ. ටඩා. ඉතින් අද නම් හරි කම්මැලි දවසක්. ඊයේ නෙමෙයි පෙරේදා මං මගේ හොබි එක විදිහට මං K dramas බලනවා. එතකොට ඇඳුම් මහනවා. මේ මං ඇඳගෙන ඉන්නේ මම්ම මහගත්තු එකක්. එතකොට පොත් කියවනවා. ළඟදී නම් පොත් කියවන්න බැරි වුණා. ඉතින් ඊයේ මම ගවුමක් මැහුවා. පෙරේදා මගේ ආසම මේ දවස්වල බල හිටපු K drama එක ඉවර වුණා. ඒ නිසා දැන් අලුතින් මම බලන්න හිතන් ඉන්නවා තව එකක්. ඉතින් ඒකේ එපිසෝඩ් එකක් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් දැන් මට ඒක බලන්නත් තියෙනවා. එතකොට මම ඊයේ මහපු ගවුමේ චුට්ටක් අරහත්ත මෙතනින් මැහිලා නෑ. ඒක ගැලවිලා හරි එක්ක මැහිලා නෑ හරි. ඉතින් මට ඒක චුට්ටක් මහල ඉවර කරන්න තියෙනවා. මොකද මගේ ගවුම හෙට ඇඳගෙන යන්න හිතන් ඉන්නවා.
මගේ මැහුම් ක්ලාස් එකේ ටීචර් පෙන්නන්න. දැන් අපි එක මහමු. ඊට පස්සේ ඉතින් මං ගොම ගැලවිලා තිබුණා. අතත් ටිකක් මහලා ඉවර කරා. ඊට පස්සේ දැන් මම මේක පහුවදා තමයි වොයිස් කරන්නේ. එතකොට මං ගොම ඇඳගෙන ගිහින් ඉවරයි. ඉතින් අද හවස තමයි මට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න වෙන්නේ. මං ගොම වීඩියෝ එකක් ඕනනම් පස්සේ දාන්නම්. ලොං වීඩියෝ එකක මං ගොම පෙන්නන්නම්. වලට ඕනේ නම් කියන්න. ඉතින් දැන් වෙලාව 10යි. මේ වෙනතට නම් ඒකක් බොන වෙලාව. එවනට අද පලිපේර ගෙඩියක් කන්න තමයි හදන්නේ. එවන පොඩක් කැස්ස වගේ තියෙනවා. අවසන් ගමන් යන්න වෙයිද දන්නේ නේද මොකිට? මම මේක කන්නද? මේ මොකද කියන්නේ? මම මේක කන්නද? පේනවද මොකිට? තා කියලා කියන්නේ හින්දා කමු. අපි කමු. කවුද අලකිරි බෝලේ වගේ අපි කමු. මෙහාට වුන් පැහැදිලිනේ. මේ බලන්න. නයිස් නේද? පැටියෝ මේ බලන්න. කෑල්ලක් කමු. ඉතුරු කෑල්ල පස්සේ ගමු. නේද මොකිට? මං ගෙඩියෙම මේ අර සීනි හැම දාගෙන කන්න කැමතියි. මම සීනි කියලා ගිල්ල මට බඩරි දෙයිද? මෙයා ලිපේර කනවා. මෙයා කන්නේ අර මේක හොඳට පොඩි කරලා හදපුවාම විතරයි. ඔයා මෙහෙම කන්නේ නෑනේ මේනිකේ. ඔයා කන්නේ නෑ මෙහෙම. මේ වල මේ මන්දේ බලන්නේ නෑනේ. මොකද? හායි කියනවද? ඔයාලට මොනවද කියන්නේ කියලා? ඔයාලට මන් දෙන්නේ හැංගිලා කියනවද? දැන් බලන්න මේ දුන්නලුවා කනවද කියලා මේ. එයා කනවා. වෙනදට කන්නේ අර පොඩි කරලා දුන්නාම විතරයි. අර මේක අපි මෙහෙම හොඳට බ්ලෙන්ඩ් කරලා දුන්නාම විතරයි. ලුණු වැඩි කන්න හොඳ නැති හින්දා මම මේ ලුණු දාගත්තේ නැහැ. මම ලුණු වැඩි කන්න කොහොමද කැමති නැහැ. එයා ඒක සෙල්ලම් කරනවා එන්න. මාර හුළඟක් ළමයි තියෙන මේ පැත්තට. මම දැන් කාමරේට වෙලා ෆෝන් එක ඔබලා ෆෝන් එකේ බැටරිත් බැහැලා මෙන්න මෙයා කෑ ගහන සද්දෙට මම එළියට ආවේ. බොරුවට කෑ ගහලා දින මාව ගෙන්න ගන්න. පේනවනේ මට. බබාට බඩගිනිද? මුගිට බබාට බඩගිනිද? මෙහෙම කෝලමක් ගෙදරක ඉන්න ඕන. පේනවනේ මගේ කම්මැලිකම නැති කරලා හැටිනේ. එයාට ඕන වෙලාවට මාව එළියට ගෙන්න ගන්නවා. එයාට එළියට යන්න ඕන නම් මට කියලා දොර ඇරව ගන්නවා. මන් දොර වහලා තිබ්බොත් දොර ඇර ගන්නවා කෑ ගහලා. මේ යටින් ඉනවයි. මම යනවා මොගි. මම යනවා. මට මෙතෙන්ට වෙලා ඉන්නද කියනවත් එක්ක. මම යනවා.
මෙතන අපිට කලදර කරන දෝ අවුව තපින්නන්නේ. අවුව තපින්න. හයි විමට. එක තප්පරයක් නිකන් ඉන්න බෑ වෙනකොට කූඹියකටවත් ඉන්න නම් දෙන්නේ නැහැ පුතේ පාඩුවේ. ෆෝන් එක charge එකට ගහලා මම සුපිරි තේ කෝප්පයක් හදාගත්තා. ආයේ පුල් එකක් තියෙනවා. ඊට පස්සේ බිස්කට් ගිලලා තේ බොන්න හදන්න. මම තේ බොන්නේ නැහැ කියලා නේ හිතාගෙන හිටියේ. උනාට තේක නැතුව බැරි වුණා 11 විතර වෙද්දි. හොඳේ. මම තේක බීර එනකම් ඔහොම ඉන්න. මම මේ දැන් යන්නේ අපේ කිකිලි බිත්තර දාන තැනට. එයා උදේ එතන ඉඳගෙන ඉන්නවා මම දැක්කා. ඒට ලේසියෙන් යන්න නම් බෑ හොඳේ. කිකිලිටම තමයි යන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් බිත්තර දාන්න ඇති. ඔයගේ මහත්තයා කියන්නේ ඕක කියලා. පේනවනේ බිත්තර දාන තැන. එයාටම හදලා තියෙන්නේ අහන. උඩට නැගලා තමයි බිත්තර දාන්නේ. එතකොට ඉතින් සත්තුන්ගෙන් කරදරයක් නෑනේ. අපේ ගෙදර බල්ලෝ ඉන්නවා. හැබැයි එහෙම කවදාවත් අරයි යන්නේ නැහැ බිත්තර යාලා. එයා ඒ උඩට නැගලා තමයි බිත්තර දාන්නේ. ඔය මේ පාටින්ම තියෙන්නේ එයාගේ බිත්තර. ගොඩක් වෙලාවකට දවසකට එක ගානේ දානවා. අපි දැන් බිත්තරේ දාපු අපේ කිකිලි හාමිනේට හාල් චුට්ටක් දෙමු. කොහෙ ගිහින්ද දන්නේ නැහැ හැබැයි. බා එන්න. එනවා. මමත් කුකුලෙක් වගේ. ගෙන්න ගන්න තියෙන අමාරුව. ඔක්කොම කන්න. කන්න. බලන්නකෝ යාළුවනේ මේ අපේ එළියෙන් හදලා තියෙන ෂවර් එක හැමදාම බාත්රූම් එකේ නාන හින්දා ජනේලෙන් මේ විදිහට හොඳට අවුව වැටලා තියෙනවා දැක්කම මට ආස හිතුණා එළියෙන් නාන්න. ඉතින් මං නාගෙන ඉන්නකම් ඔයාලා ඔහොම ඉන්න. ඔන්න ඉතින් මං නාගෙන කරගෙන ආවා. ඔයාලටත් එනව නේද මගේ සුවඳ? මුළු පරිසරයම සුවඳයි. ඔයාලා හිතන්නේ මම දවස් ගානකින් නාලා නැහැ කියලා. මම නානවා. හරිද? දැන් තියන්නේ දවල්ට කන්න. දැන් වෙලාව 1:20යි. සාමාන්‍ය මගේ වෙලාව 1:00 විතර වෙනකොට කනවා මම දවල්ට. කාලා එනකම් ඔහොම පොඩ්ඩක් ඉන්න. ඔන්න ඉතින් බත් කාලා ඉවර වෙලා මගේ ඩෙසර්ට් එක ගන්න තමයි හදන්නේ. දන්නවනේ ඉතින් ගෘහුණේ කිරි ගැන ආයේ කියන්න දෙයක් නෑනේ ඉතින්. අපි විතරක් කාලා හරියන්නේ නෑනේ ඉතින්. ඔන්න අපේ සෙට් එකටත් මම බත් දුන්නා. ඊට පස්සේ ඉතින් පැය 2ක් විතර ටීවී සීරියස් බලලා කුස්සිය පැත්තට ආවා. දැන් වෙලාව හවස 4ට විතර ඇති. පේනවනේ හැටි. ඔන්න ඉතින් මුලින්ම මම වලන් ටික සෝදගත්තා. වලන් ටික සෝදන අතරේ මම අපේ සනෝගේ නංගිට උණු වතුර එකක් ලිපෙන් තිබ්බා. මොකද එයා ලෙඩ වෙලා ඉන්නේ. එයාට ඇඟ ටිකක් සෝදගන්න උණු වතුර ලිපේ තියලා කුස්සිය අස් කරන ගමන් තමයි දැන් ඉන්නේ. ඔක්කොම අවසානයේ සිංක් එකේ කුණු තිබ්බොත් නම් මට පිස්සු හැදෙන්න වගේ. ඔන්න ඉතින් මම සිංක් එකත් ලස්සනට සේදුවා, කුස්සියත් අස් කරා. ඔයාලා දන්නවද සිංක් එක කියන්නේ හරියට නිකන් මිනිස්සෙගේ කටක් වගේ. කුස්සියේ කට තමයි සිංක් එක. ඉතින් අපි ඒක පිරිසිදුව තියාගන්න ඕනේ. මිනිස්සෙක් දත් මැද නැති වුනහම කොච්චර ගඳයිද? අන්න ඒ වගේ තමයි සිංක් එක අපිරිසිදුනා. ඉතින් මගේ පුරුද්දක් තියෙනවා මම වලන් හේදුවම වලන් ලිප ගාවින් මෙහෙම නවනවා. එතකොට වලන් ටික ඉක්මනට වේරෙනවා. ඒක අපේ නැන්දම තමයි මට පුරුදු කරේ. ඔන්න ඉතින් නංගිගේ වතුර එක ගත්තට පස්සේ අපේ නැන්දම්මගේ කකුල් තවන බෙහෙත් වතුර එක ලිපෙන් තිබ්බා. එයාට කකුල් අමාරුවක් තියෙන නිසා හැමදාම කකුල් තවන්න ඕනේ. ඉතින් එයා එන්නේ නම් 6:00ට දැන් වෙලාව 5යි. ඉතින් 5 ඉඳන් 5:00 වෙනකම් මේක ලිපේ තියලා 5:00ට මේක නිවෙන්න තියෙනවා. ඉතින් පැයක් විතර යනවා සාමාන්‍යයෙන් කකුල් දාන්න පුළුවන් ගානට මේක නිවෙන්න.
කොහොමත් අම්මට ටිකක් තද රස්නේ වතුරට කකුල් දාන්න අමාරුයි. මොකද එයාගේ කකුල් පැලිලා තියෙන්නේ. ඒ නිසා. ඔන්න ඉතින් අපේ පොලා කුමාරයා යහන් තලාවට ඇවිල්ලා ඔයාට බඩගිනිද? පොලා බඩගිනි වෙලාද? බලන්න මූණ පෙන්නන්න. පෙන්නන්න මූණ මට. චුට්ටක් පෙන්න. දැන් ඉතින් මේක බලන ඔයාලා හිතනවා ඇති මම මේ වීඩියෝ එකෙන් 150ක් විතර කරන්නේ බල්ල පුස හොරතල් කරන එකනේ කියලා. එහෙම තමයි යන්නේ මගේ තනියට ඉන්නේ එයාලානේ. ඔන්න ඉතින් අපේ අම්මා ඇවිත් කකුල් තවා ගන්නවා. දැන් වෙලාව 6:00යි. බලන්න ඉතින් අපේ මොගිත කකුල් දෙක තවලා දෙන්න විදිහ. බලන්න මේ වගේ පූසෙක් 1000කින් හොයාගන්න පුළුවන්ද? ඉතින් අද මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye. Thank you for watching.